Hai ළමයි කොහමද ඔයාලට වීඩියෝයක් අරන් යන්න වෙලාවක් තිබ්බේ නැහැ. ගොඩ දවසකින් වීඩියෝයක් අරන් ආවේ. අද අපි යනවා සිරිපාදේ අපි යාළුවොත් එක්ක. අපි බලමු කවුද යන්නේ කියලා. මේ ඉන්නේ රවිඳු මල්ලි. හරිද? තව කට්ටිය ගොඩාක් ඉන්නවා. ඉතින් සිරිපාදේ යන්න. මෙයාගේ නම මට මතක නෑ ඇත්තටම දැන්. වීඩියෝ එක කරලා ගොඩාක් දවස් එඩිට් කරන්න අද තමයි මම. ඔය ඉන්නේ යාළුවෝ කට්ටිය. අපි දැන් යන්න පටන් අරන් තියෙන ගමන. හරිද? වැඩේ කියන්නේ සිරිපාදේ ගියාකොට මට ගොඩාක් වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද අපි රෑ වෙලානේ ගියේ. ඒ හින්දා ගොඩාක් වීඩියෝස් ගන්න වෙලාවක් ටයිම් එකක් තිබ්බේ නෑ. අනික රැට පේන්නෙත් නෑ වීඩියෝ කරන්න. බ්ලොග් එකේ ගොඩාක්ම තියෙන සින්දු කියන ඒවා තමයි ඉතින්. ඔයාලා දන්නවද මම හරි ආසම දවස් තමයි මේ වගේ දවස්. මොකද යාළුවොත් එක්ක සෙට් වුණා කියන්නේ ඉතින් ඇත්ත වශයෙන්ම කියනවා නම් ෆුල්ම ආතල්. මගේ වචනයෙන් කිව්වත් අපි හැමදාම වැඩනේ. ඉතින් වැඩ කරලා කවදාද අපිට මේ වගේ දවසක් එන්නේ කියලා අපි දැනනම් බලාගෙන ඉන්නේ. මොකද අපිට මේ වගේ ටයිම් එකක් ඇත්තෙම නැහැ. අපි හැමෝම ආසන්නේ ඉතින් නිවාඩු දවසට කොයි හරි ගිහිල්ලා ෆන් එකක් අරන් එන්න. ඉතින් අපි තීරණය කළා මේ පාරේ සිරිපාදේ යාළුවොත් එක්ක යමු කියලා. මගේ හස්බන්ඩ්ගේ පළවෙනි වතාව දෙන්න එකට සිරිපාදේ යන. මම නම් 7 පාරක් සිරිපාදේ ගිහිල්ලා තියෙනවා. මේ 8 වෙනි පාර තමයි මම නම් ගියේ. මම වීඩියෝ එකක් අරන් එනකන් යාළුවෝ බලන් ඉන්නේ නැති. වීඩියෝ කරන ඇත්තටම ටයිම් එකක් තිබ්බේ නෑ. මොකද වැඩට යනවා විතරමයි. උදේ ගියා රැට ආවා. ඉතින් මට එඩිට් කරන්න වෙලාවක් තිබ්බේ නැහැ. අද 31 වෙනිදා මැයි මාසේ. අද තමයි මම මේක එඩිට් කරන්නේ. අපි ගියේ අප්‍රේල් 5. ඔයාලා බලන්නකෝ අපේ කට්ටියගේ තියෙන සතුට. දිගටම ඉතින් ඔයාලට සින්දු තමයි දැන් බලන්න වෙන්නේ. බලාගෙන ඉන්නකෝ. ඔයාලා මෙතන ඉන්න පන්සිලු මල්ලිවයි නිසල්වයි රවිඳු මල්ලිවයි නම් දැකලා ඇති. ඒත් අනිත් අයව දැකලා නැතුව ඇති. මගේ එහා පැත්තේ ඉන්න දුලච්චනන්ගේ සඳරුවන් මල්ලි පිටිපස්සෙම ඉන්නවා. නමත් අමතක නානේ අයියාගේ. මල්ලිලා දෙන්නෙකුයි අයියා කෙනෙකුයි ඉන්නවා. ඒ අයියාගේ නම කල්පයියා. එයා තමයි ජොලි මාතැල්ල එක. ඔය පේන පිටිපස්සේ නම් නටනවා. හැමදාම වැඩ කරලා මෙහෙම ට්‍රිප් එකක් යද්දි හිතට මාර සතුටක් දැනෙන්නේ මට. මම මේ සිරිපාදේ යන්නේ අවුරුදු 3කට විතර පස්සේ. කොරෝනාවත් එක්ක සිරිපාදේ යන්නම බැරි වුණා. ඊට පස්සේ මේ යනවම තමයි. අපි දැන් නම් පොඩ්ඩක් වාහනේ නැවතුවා. මොකද කට්ටියට බඩගිනිලු වොෂ්රූම් යන අයට වොෂ්රූම් යන්න පොඩ්ඩක් නැවතුවා. මට මේ කොතනද කියලා නම් මතක නැහැ. ඒත් මෙතන පල්ලෙහා මාර ලස්සන view එකක් තියෙනවා. මේ තමයි එතන. මෙතන මාර ලස්සන මාළු ඉන්නවා. ඇත්තටම මට මතක විදිහට එතන අංකල් කෙනෙක් ඉන්නවා. ඒ අංකල් අපිට කිව්වේ නම් මෙතන මාළු වර්ග 100 ගානක්ද කොහෙද ඉන්නවා කියලා. මට හරියට මතක නැහැ. මෙයාලගේ වර්ග ඉන්නවලු. අපි කට්ටිය ඉතින් කෑම දැම්මා. මම නම් දැම්මේ නැහැ. මේ දුලාජනන්ගේ දැම්මා. මම හිතන්නේ කප් එකක් රුපියල් 100යි. එයා දාන විදිහ කියලා දෙනවා අපිට. බලන් ඉන්නකෝ. මම මීට කලින් නම් මේ වගේ ලස්සන තැනක් දැකලා නැහැ. මට දවසක් විෂු අක්කනම් එයාලගේ ජපන් වල පාක් එකක මේ වගේ ලස්සන මාළු ඉන්න තැනක් මට පෙන්නුවා. මට ඇත්තටම මෙතන දැක්කම මට ඒක මතක් වුණා. මාරම ලස්සන. එයා මට වීඩියෝ කෝල් එකෙන් ඒක පෙන්නුවේ. මම මේක S2 අද දැක්කම මට මාරම සතුටුයි. එයාලගේ ලස්සන බලන්නකෝ. එක පාට ඉන්නෝ දැක්කම ආසාවේ බෑත්තටම අපි ගොඩක් වෙලා මෙතන හිටියා.
එයාලා කෑම දාද්දි පොර කන හැටි බලන්නකෝ. ඒ පාට එහෙම මාරම ලස්සනයි. ඔන්න ඔහම තමා මාළුන්ට කෑම දැම්මේ අපි කට්ටිය. මට නම් එතන දාලා යන්න හිතුනේ නෑ. ඒ මාළු ටික මාර ලස්සනයි යන්නේ. කියන්න වචන නෑ මට. ඔන්න ඉතින් ආයෙත් ඉතින් සින්දු ටික තමා අහන්න වෙන්න ආලට. මං සින්දු කියන දන්නේ නෑ. ඒත් ඉතින් කට්ටියත් එක්ක කිව්වා. ඔයාලට අහන් ඉන්න පුළුවන්ද දන්න. ඒත් අහන් ඉන්නම් වෙනවා හරිද? අපේ අය ඉතින් ට්‍රිප් එකක් යන්න ගත්තම හෙන්නම් මාතල් ජෝක් ඉවරයක් නෑ. පේරවඩේ බකර පිටිපස්සේ මලිටත් බයිනෝ. බයිනෝ නෙමෙයි, it's a joke. කට්ටියට සින්දු අහන් ඉන්න බැරුව ඇති. ඒත් අහන් ඉන්නම් වෙනවා. මොකද මම මේ දානේව මගේ මෙමරීස්. මේ වයින් කරන්න බෑනේ. කවදා හරි අපි දකින්නකොට අපිට කොච්චර සතුටක් දැනෙයිද? ඒ හින්දා තමා මේකට ඔක්කොම ටික මං එකතු කරන්නේ. ෆෝන් එකේ ගැලරි එකේ තිබිලා ඩිලීට් කරනවට වඩා මෙහෙම මතකයක් මේ වගේ channel එකේ එකතු කරන එක කොච්චර දෙයක්ද, කොච්චර සතුටක්ද දවසකදී. මම ඇත්තටම හරි ආසයි මේ වගේ යාළුවොත් එක්ක කාලය ගත කරන්න. අපි දැන් පොඩ්ඩක් නැවතුවා. මේ ඉන්නේ සුදත් අයියයි එයාගේ වයිෆුයි. ඒ තමා මගේ හස්බන්ඩ්ගේ යාළුවා. අපි කොහෙ ගියත් එයාලත් එක්ක තමයි යන්නේ. අපි කොහෙ යන්නද, මොනවද කරන්නේ, කියන්නේ අපි ට්‍රිප් එකක් වගේ යනවා නම් අපි දෙගොල්ලෝ තමයි ප්ලෑන් කරන්නේ. ප්ලෑන් කරලා කොහොම හරි යන්නත් බලනවා. දැන් පොඩ්ඩක් ඔයාලට බලන්න ඉන්නේ මෙයාලගේ ජෝක්ස් තමයි. හරිද? මෙයාලා කොහේ එකතු වුණත් ජෝක්ස්ම තමයි hina වෙන ඉවරයක් නැහැ. ඔය සෙල්ෆි ස්ටික් එකක් අතේ තියාගෙන ඒකට කියන දේවල් එක විදියට හසුරවන්න පුළුවන්. ඒ හින්දා ඉතින් මෙයාලා ඉතින් ඒක බලන්නකො එක ජෝක් එකට අරගෙන. මේ මල්ලිගේ නම සහේන්ද බන්ද. මට මතක නැහැ හරියටම. පේනවනේ ෆොටෝ එකක් ගහන්න අඬ ගැහුවම ඒකට ජෝක්ස් ඉවර යන්නේ. ඔය ෆොටෝ එක ගහන්න මම හරියට ඉන්න කිව්වට ඒකත් ඉන්නේ නැහැ මෙයාලා. දැන් නම් රෑ වෙලා රෑ 7යි ගානට 8යි ගානකට විතර ඇති. මට හරියට මතක නැහැ. ඔය පේනවද? ඔයාලට පේන්නේ නැතුව ඇති ගොඩක් පාරේ යන්න බෑ. ඔය ඉස්සරහා මීදුම. අපිට ඉස්සරහා මුකුත්ම පේන්නේ නැහැ ටික දුරක් යනකම්. මීදුමට හොඳටම වැහිලා. අපි ඊට පස්සේ නැවතුවා රැට කන්න. අපි රැට පානුයි පොලොසුයි සීනි සම්බෝලයි කෑවේ. මට මතකේ විදිහට ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ඕනේ. හරිද? මට දැන් නම් ටයිම් එක හරියට මතක නෑ. දැන් තමයි අපි නගින්න හදන්නේ. ඔයාලට මුල් ටිකේ වීඩියෝස් ටික තියෙනවා. ටිකක් දුර යනකම් ගියාට පස්සේ වීඩියෝස් නැහැ. අතරම මහන්සි නගිද්දි
අනික යාළුවත් එක්ක යද්දී වීඩියෝ කරන්න සිහියක් නැහැ අපිට. අපි ඉතින් ජෝක් කර යාළුවත් එක්ක ඉතින් දන්නවනේ එහෙම වීඩියෝ කරන්න හිතෙන්නේ නැහැ. ඇත්තටම යාළුවත් එක්ක ඉන්නමනේ අපි අහසේ ටයිම් එකට. ඔයාට මුල් ටිකේ බලන්න වෙන්නේ මේ වීඩියෝස් ටික විතරයි. ඊට පස්සේ මම උඩට නැගලා බහිද්දි තමයි වීඩියෝ එකක් දාන්නේ. ඔයාලා බලන් ඉන්න. උඩට නැගලා නම් වීඩියෝ එකක් දාන්න හම්බුනේ නැහැ. බහින ලඟ වුණා වගේ තමයි මම වීඩියෝ කරන්න ගත්තේ. බලාගෙන ඉන්නකෝ. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි දැන් උඩට නැගලා ඉන්නේ. නැගලා අපි ඉන්නේ මේ 12 මහේ පහන ගාවේ හා පැත්තේ ඉන්නේ අපි. එතන චුට්ටක් වෙලා අපි හිටියා. මොකද උඩ ඉන්න ඉඩ නැහැ. සෙනඟ ගොඩාක් ඉන්නවා. ඉතින් අපි ටික වෙලාවක් යනකම් 12 මහේ පහන ගාවේ හා පැත්තේ චුට්ටක් ඉඳගෙන ඉඩක් තිබ්බා. එතනටලා ඉඳගෙන හිටියා. මෙතනින් එහාට බැහැලා වුණාට පස්සේ වීඩියෝ කරන්න බැරි වුණා. මොකද කකුල් රිදෙනවා. ඊට පස්සේ වෑන් එකට ඇවිල්ලා මම පොඩ්ඩක් නිදාගත්තා කට්ටිය එනකම්. දැන් තියෙන්නේ අපි එනකොට අපි කිතුල් ගලින් නෑවා. මේ තියෙන්නේ ඒ වීඩියෝ ටික. ඔයාලා මේ ටික බලන්න. මෙතනින් එහාට වීඩියෝස් තව නැහැ. අපි ගමන අවසන් කරන්න තමයි හදන්නේ. නෑවට පස්සේ ඔයාලා මේ ටික බලන්නකෝ. ඔයාලට පේනවනේ අර පන්සල මාලිට මේ කට්ටිය එකතු වෙලා කරන දේ. මෙයාලා ගැන කතා කරලා වැඩක් නැහැ ඉතින්. ඇත්තටම හරිම ෆන්. මම සිරිපාද එක්ක මේ යාළුවත් එක්ක ගිය ෆස්ට් ටයිම් එක මේ මාරම ජොලි. ආයේ කියන්න වචන නැහැ. ආයෙත් දවසක අපි කට්ටිය තව ට්‍රිප් යන බලාපොරොත්තු වෙනවා. බලමු. අපි යන්න හිතාගෙන ඉන්නවා තව තැනක. තව බ්ලොග්ස් දෙකක් ඉදිරියට එන්න තියෙනවා. තාම ඒවා එඩිට් කරලා නැහැ මම. ඇත්තටම එඩිට් කරන ටයිම් එකක් නැහැනේ. ඒ හින්දා තමයි ඉතින්. ඔන්න ඉතින් මේ ඉන්නේ මම තමයි. මාවත් චුට්ටක් පෙන්වන්න එපා. අනිත් අය විතරක් පෙන්නලා හරියන්නේ නැහැ ඉතින්. අපි නාලා ඉවර වෙලා දැන් ඉවර වෙන්න ළඟයි කොහොමත් නාලා. මෙයාලව ගන්න නම් බොහෝම බැරි වුණා. මොකද මෙයාලා පැයක් දෙකක් විතර හිටියා මට මතක විදියට වතුරේ. මම වීඩියෝ එක එන් කරන්නම් එහෙනම්. ඔයාලා හැමෝටම thank you හැමදාම මගේ වීඩියෝස් බලනවාට. මාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න ඕනේ හරිද? මම ගිහින් එන්නම් එහෙනම් bye හැමෝටම ආදරේ. හැමදාම මාත් එක්ක මේ විදිහට ඉන්න.